ඔව් ආයමත් වතාවක් ලංකාවේ ඉන්ධන පෝලිම් අපි දකින්න පටන් ගන්න. ඉතින් මේකට විසඳුමක් විදිහට රජය නැවත වතාවක් QR කෝඩ් ක්‍රමය හඳුන්වලා දීලා තියෙනවා. අපි මේ විග්‍රහයෙන් බලමු එයි එකපාරටම මෙහෙම වුණේ සහ මේ ක්‍රමය අපේ එදිනදා ජීවිතේට කොහොමද බලපාන්නේ කියලා. හරි. එහෙනම් අපි මුලින්ම කතා කරමු මේ හැමෝගෙම ඔළුවේ තියෙන ප්‍රශ්නය ගැන. එයි එකපාරටම ආයමත් මේ ඉන්ධන පිරවුම්හල් ගාව දිග පෝලිම්ම තිබුණේ. මොකක්ද මේකට හේතුව? ඇත්තටම බැලුවත් මේකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි රටට අවශ්‍ය ඉන්ධන සපයුම හරියට පවත්වාගෙන යන්න තියෙන ගැටලු. අනික් පැත්තෙන් මිනිස්සුන්ගේ ඉල්ලුම එකපාරටම ගොඩක් වැඩි වෙලා. ඉතින් මේ කාරණා දෙකම එකතු වුණාම තමයි මේ වගේ පීඩනයක් හැදිලා තියෙන්නේ. ඉතින් මේ తත්වය පාලනය කරන්න රජය ගෙන ආපු විසඳුම තමයි අපිට ගොඩක් හුරුපුරුදු දෙයක්. ඒ තමයි 2021 ආර්ථික අර්බුද කාලේ හඳුන්වලා දීපු ජාතික ඉන්ධන බලපත්‍රය. අපි කවුරුත් දන්න විදිහට කිව්වොත් QR කෝඩ් සිස්ටම් එක. හොඳයි. ඉතින් මොකද්ද මේ ජාතික ඉන්ධන බලපත්‍රය කියන්නේ? සරලවම කිව්වොත් මේක ඩිජිටල් ක්‍රමවේදයක්. මේකෙන් කරන්නේ හැම වාහනයකටම සතියකට ලබා ගන්න පුළුවන් ඉන්ධන ප්‍රමාණය සීමා කරලා ඒක QR කෝඩ් එකක් කරහා පාලනය කරන එක. හරි. එහෙනම් අපි බලමු මේ ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ කියන්නේ වාහනයක් තියෙන කෙනෙක් ඉන්ධන ගන්නකොට මොකක්ද කරන්න ඕන කියලා බලන්නකෝ. මේ ක්‍රියාවලිය හරිම සරල පියවර 4කට තමයි බෙදලා තියෙන්නේ. මුලින්ම ඔන්ලයින් ගිහින් තමන්ගේ වාහනේ ලියාපදිංචි කරන්න ඕන. ඊට පස්සේ ඒකට ආදාළ QR කෝඩ් එක ලැබෙනවා. ඒක අරගෙන ඉන්ධන පිරවුම වලට ගියාම ඒක ස්කෑන් කරලා තමන්ට වෙන් කරපු සතිපතා ඉන්ධන කෝටාව ලබා ගන්න පුළුවන්. හොඳයි. දැන් එන ප්‍රශ්නේ තමයි ඇයි රජය මේ QR ක්‍රමය ආයෙත් කියන්නේ? මේක ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන ඉලක්ක මොනවාද? මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේක සීමිත සම්පත කළමනාකරණය කිරීමේ ක්‍රමයක්. ඒ කියන්නේ සමහර අය බයට අනවශ්‍ය විදිහට ඉන්ධන ගබඩා කරන එක වළක්වනවා. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන ගන්න එක නවත්තනවා. මේ හරහා රටේ සමස්ත ඉල්ලුම පාලනය කරලා තියෙන ඉන්ධන ටික හැමෝටම සාධාරණව බෙදී යන එක තහවුරු කරනවා. මේ ක්‍රමය ක්‍රියාත්මක කරනවට අමතරව බලධාරීන් මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමකුත් කරලා තියෙනවා. ඕන් කියන්නේ අනවශ්‍ය ලෙස ඉන්ධන මිලදී ගැනීමෙන් වළකින්න සහ මෙම ක්‍රමයට සහයෝගය දක්වන්න කියලා. ඒ කියන්නේ මේ පද්ධතිය සාර්ථක වෙන්න නම් රජය විතරක් නෙවෙයි මහජනතාවේ සහයෝගයත් අත්‍යවශ්‍යයි කියන එක තමයි මෙතනදී අවධාරණය කරන්නේ. හොඳයි. එතකොට ඉස්සරහට මොකද වෙන්නේ? මේ ඉන්ධන බලපත්‍ර ක්‍රමයේ අනාගතය කොයි වගේ වෙයිද? QR කෝඩ් එක දැන් අපේ ජීවිතයේ ස්ථිර දෙයක් බවට පත් වේද? බලධාරීන් කියන විදිහට නම් මේක తాවකාලික පියවරක් විතරයි. ඒ කියන්නේ ඉන්ධන සපයුම ආයමත් ස්ථාවර වෙනකල් තමයි මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අතරතුරදී අවශ්‍යතාවය අනුව මේක වෙනස් කරන්න. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ හැමදේම එක්ක අපිට හිතන්න ඉතුරු වෙන ප්‍රශ්නේ තමයි මේක හදිස්සි අවස්ථාවක් පාලනය කරන්න ගෙන ආපු తాවකාලික පියවරක් විතරද? එහෙමත් නැත්නම් සීමිත සම්පත් එක්ක ජීවත් වෙන්න වෙන අනාගතයක මේ වගේ ක්‍රමවේදය අපේ නව සාමාන්‍ය තත්ත්වය බවට පත් වෙයිද?